කැම්පස් වල ගියත් දැන් අපිත් කියන්නේ මාර ආතල් ලෝකයක් තියෙනවා මෙහෙමයි කියලානේ. එහෙම ආතල් ලෝක නැහැ. මෙතනින් පස්සේ අය අඩිය තියන්නේම ඔයාලගේ තියෙන අමාරුම කාලෙට. අපි සුන්දරතෙන් මැව්වට මරු මෙහෙමයි කියලා එක සුන්දර වෙන්නේ හાર્ඩ් වර්ක් මතම තමයි. එහෙම ලස්සනට කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඔයාලා එනකන් මෙතන ඒ වලින් පස්සේ ලයිෆ් එක අපි කියනන සුන්දරයි කියලා. දැන් උඹලා පොඩි නෑනේ. එම ඇත්තටම සුන්දර නෑ. හැබැයි සුන්දර කරගන්න පුළුවන්. කොහොමද? මනුස්සෙට තියෙන කැපැසිටි උපරිම ප්‍රයෝජන ගන්න එච්චරයි. උඹට කරන්න පුළුවන් හැමදේම කරන්න. හැබැයි ඉතින් කාලා බීලා පොතක් බලන් නිදාගෙන ඉන්න වගේ නෑ. ඉතින් එහෙම සුන්දර ලෝකවල නෑ. නිසා මේ ඩිස්නිලන්ත බලාපොරොත්තු වෙන්න කැම්පස් ගිහිල්ලා කැම්පස් වල ගිහිල්ලා ළමයි සූසයිඩ් කරන මැරෙන්නේ අයියේ. අර ගෙදරින් හදපු තොත්ත බබාලයි. මං කියන්නේ මේ රැක් කතා නෙමෙයි රැක් වලට සම්බන්ධ නෙමෙයි. ඇකඩමික් ස්ට්‍රෙස් නිසා ළමයි මැරෙනවා දන්නවා. ඒ වෙලෙට ඉන්නේ නෑනේ. මේ කියන්නේ ඔය එන්නේ රැක් කියලා සාමාන්‍යයෙන් ළමයි කරන රැක්නේ. ඇඩ්මින් එකෙන් කරන රැක් කොහෙද කියලා එළියට එන්නේ නෑනේ. හරිද? ඒව බලන්න කැම්පස් වලට යන්න වෙනවා. ඒ කියන්නේ ඇකඩමික් වලින් ඔයාලව හිර වෙනවා හිතන්න බැරි ලෙවල් එකකට. ඒව හරි මාර දේවල්. හරිද? මම ඒකයි හුරතල් වෙන්න එපා කියලා කියන්නේ. හුරතල් බබ්බු වගේ හැසිරෙන්න එපා. එළියේ එන සුන්දර ලෝකයක් නැහැ. ඒක අමාරු ලෝකයක්. ඒක ඇතුලේ සර්වයිව් වෙන්න ඔයාට කැපැසිටියක් තියෙනවනේ. එහෙම කැපැසිටියක් තියෙන උන් තමයි මේව කරලා හොයන්නේ. සුන්දර ලෝක බලාපොරොත්තු වෙන පාතල්ලේ ඉඳලා හොඳට අඩු මම නම් අර වගේ වෙනවා කියලා එහෙම හිතන්න නිකන් හිතන්න බෑ. වැඩ කරන්න.